cooking pot YouTube channel එකෙන් අද මම හදන්න යන්නේ soft pancakes. මේක හදන්න හරිම ලේසි. මේක උදෑසන ආහාරයක් විදියට හරි, තේ බොන වෙලාවට හරි, එහෙමත් නැත්නම් බබාලගේ lunch box වලට දාලා යවන්න උනත් ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. fresh milk කෝප 4න් 3යි, පාන් පිටි ග්‍රෑම් 150යි, වැනිලා තේ හැඳි 1යි, සීනි මේස හැඳි 1යි, බටර් මේස හැඳි 2යි, බේකින් පවුඩර් තේ හැඳි 1යි 3 කාලයි, ලොකු බිත්තර එකක් සහ ලුණු ටිකක්. අපි දැන් බලමු හදන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට අඩු ගින්දරේ බටර් ටික දිය කරගන්න ඕනි. බටර් ටික මේ ගානට දිය වුණාට පස්සේ වෙන භාජනයකට දාලා නිවෙන්න පැත්තකින් තියාගන්නවා. පාන් පිටි මේ විදිහට බෝල් එකකට එකතු කරගන්නවා. මෙතන කප් එකේ පිටි ග්‍රෑම් 120යි. මම තව කප් 4න් එකක්, ඒ කියන්නේ ග්‍රෑම් 30ක් මේකට එකතු කරා. ඔක්කොම ග්‍රෑම් 150යි. ඒකටම බේකින් පවුඩර් 1යි 3 කාලත් එකතු කරගන්නවා. දැන් පිටි සහ බේකින් පවුඩර් මේ විදිහට කවලම් කරගන්නවා. දැන් වෙන භාජනයකට පිටි ටික ටික දමාගෙන මේ විදිහට හලා ගන්නවා. දැන් ෆ්‍රෙෂ් මිල්ක් කප් 4න් 3 මේ විදිහට කප් එකට දාගන්නවා. මේ විදිහට බෝල් එකකට කිරි කප් 4න් 3 එකතු කරගන්නවා. ඒකටම ලොකු ජම්බෝ බිත්තර එකක් දාගන්නවා. දිය කරගත් බටර් මේස හැඳි දෙකක් මේ විදිහට ඒ මිශ්‍රණයටම එකතු කරගන්නවා. සීනි මේස හැඳි එකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් වෙන්න දාගන්නවා. වැනිලා තේ හැඳි එකක් දාගෙන මේ විදිහට වික්ස් එකකින් හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේ මිශ්‍රණයට හලාගත් පිටි සහ බේකින් පවුඩර් වලින් ටික ටික එකතු කරගන්න ගමන් කලවම් කරගන්නවා. මේ විදිහට පිටි ඔක්කොම දාලා කලවම් කරගන්නවා. අපි මේක ගොඩක් වෙලා කලවම් කරගන්නේ නැහැ. මේ ගානට කලවම් වුණාම ඇති. දැන් අපි මේ මිශ්‍රණය විනාඩි 20ක් වහලා තියෙනවා. එතකොට මේ මිශ්‍රණය තව ටිකක් තික් වෙලා හොඳ උක්කු ගතියට එනවා. දැන් මේ හරියටම විනාඩි 20කට පස්සේ දැන් අපි මධ්‍යම ගින්දරේ පෑන් එකක් ලිපේ තියාගෙන පෑන් කේක්ස් ටික හදාගමු. මේ විදිහට non stick පෑන් එකේ තෙල් ටිකක් ගා ගන්නවා. දැන් පෑන් කේක් මිශ්‍රණය මේ විදිහට එක තැනකට දාගන්නවා. දැන් මේ විදිහට පෑන් කේක් එකේ බුබුලු දාගෙන එනකොට අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්ත හරවලා විනාඩි 1මාරක් දෙකක් විතර තියලා පෑන් එකෙන් අයින් කරගන්නවා. අපි ඒ විදිහටම අනිත් පෑන් කේක්ස් ටිකත් හදාගන්න ඕන. දැන් අපි පෑන් කේක්ස් ටික ඔක්කොම හදලා ඉවරයි. මට මේ මිශ්‍රණයෙන් පෑන් කේක්ස් 8ක් විතර හදාගන්න පුළුවන් වුණා.
මේ බලන්න පෑන් කේක් එකේ මැද හරිම සොෆ්ට් එකට තියෙනවා. පළතුරු සහ පැණි එක්ක කන නිසායි මම සීනි මේස හැඳි එකක් එකතු කරේ. ඔයාලට සීනි ප්‍රමාණය වැඩි කරගෙන පෑන් කේක්ස් විතරක් වුණත් කන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.